පල්පොල පොල්පිදුමුකලාන කොස්පරාන යන ග්‍රාමත්‍රයට අයත් ශ්‍රී රත්නාරාම විද්‍යා නිවාස මහපිරිවෙන් මහා විහාරාධිපති පිරිවෙන් කුත්‍යාධිකාරී කළුවලගල විමලසාර නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත වර්තමානයේ වල්පොල ශ්‍රී ගුණානන්ද ධර්ම විද්‍යාලය දීප්තිමත් දහම් පාසලක් බවට පත්වී තිබෙනවා. විශේෂයෙන්ම අපේ ධර්ම විද්‍යාලයේ උප ප්‍රධානාචාර්ය වරුන් දෙදෙනෙක් ඉන්නවා. අපේ නලින්ද ගුණරත්න ගුරු මහත්මයා, කවින්ද රමේශ් ගුරු මහත්මයා, ඒ දෙපළගේ අධීක්ෂණ, ඒ වගේම අනිත් ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක මණ්ඩලය, ඒ වගේම දුරුදරුවන්, දෙමව්පියන් ආදි ශිෂ්‍යයන්, දහම් පාසල් සංවරණ සමිතිය මේ සියලුම සම්බන්ධතා පදනම් කරගෙන වර්තමානයේ වෙන විට අපේ ශ්‍රී ගුණානන්ද ධර්ම විද්‍යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොවේ ලංකාවේම ඉතාම ප්‍රසිද්ධ ප්‍රචලිත ධර්ම විද්‍යාලයක් බවට පත් වී තිබෙනවා. 1928 වසරේදී පමණ ආරම්භ කරන්නට යෙදුන මේ දහම් පාසල එදා වැඩ සිටිය ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු මේ ගාමත්‍රයේ ජීවත් වුණ අපේ පින්නතුන්ගේ අපරිතත් ධෛර්ය උත්සාහය මත දහම් පාසල ගොඩනගාගෙන ආවා. ඒ වගේම ඒ කාලේ දීප්තිමත් දහම් පාසලක් වශයෙන් පැවතුණා සමස්ත ලංකා. ඒ භක්ති ගීත ගායනා ඒවා කතික විවාද ඒ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා පළවෙනි ස්ථාන ඒ වගේම ලබාගෙන දහම් පාසලට ගෞරවයක් ගෙන දුන්න ආදී ශිෂ්‍යයන් ඒ වගේම දායකාරක ආදීන් විශාල පිරිසක් මේ ගම්වල ජීවත් වෙනවා. ඒ ධර්ම විද්‍යාලයෙහි 2008 පෙර ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ වශයෙන් කටයුතු කළේ වර්තමානයේ තබ්බෝව පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ වශයෙන් කටයුතු කරන අපේ පොල්පිදුමුකලානේ විමලරතන නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගෙන් පසුව ඒකල වැඩ සිටිය අති ගෞරවනීය බෝසත් ගුණෝපේත කළුගල තෝරත අභිදාන නායක මාහිමිපාණන් වහන්සේ දහම් පාසලේ කටයුතු කරගෙන යාම සඳහා දෙමව්පියන් ඒ වගේම හැමදෙනාම එකට එකතු වෙලා මාවට බාර දුන්නා. ඒ 2008 වසරේදී 2008 වසරේ සිට අද දක්වාම අපේ ධර්ම විද්‍යාලයේ ගොඩනැංවීම සඳහා නැංවීම සඳහා දුවදරුවන්ගේ අධ්‍යාපනයේ දහම් අධ්‍යාපනයේ පමණක් නොව හැකියාවන් කුසලතාවයන් ඔප්නැංවීම සඳහා අපි ආචාර්ය මණ්ඩලය සමග එකට එකතු වෙලා අත්වල බැඳගෙන සුවිශේෂී වැඩසටහන් රාශියක්ම අපි ක්‍රියාත්මක කළා. ධර්ම විද්‍යාලයට අඩුපාඩුවක් පැවතුන මේ ධර්ම විද්‍යාලයේහි මේ ගොඩනැගිල්ල සකස් කර ගැනීම සඳහා දීර්ඝ කාලයක් උත්සාහයක යෙදුණා. නමුත් අපේ ප්‍රදේශවාසී ජනතාව ඒ වගේම නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා මත දහම් පාසල ආචාර්ය මණ්ඩලය දෙමව්පියන් සංවරණ සමිතිය එකට එකතු වෙලා අත්වැල් බැඳගෙන අපි දහම් පාසල වෙනුවෙන් මේ වගේ ලොකු විශාල ගොඩනැගිල්ලක් ඉදි කරන්නට යෙදුණා. භෞතික වශයෙන් ඒ විදිහට සංවර්ධනය වුණත් වර්තමානයේ වෙන විට ලංකාවේම දහම් පාසල් වලට දරුවන් සම්බන්ධයෙන් ප්‍රතිශතය ටිකෙන් ටික අඩු වෙලා තියෙන කොරෝනා වසංගතයත් එක්කම ඒ තත්ත්වය ලංකාව පුරාම ඇති වුණා. ඒ කෙසේ වෙතත් අපේ ධර්ම විද්‍යාලය තුළ අපේ ගාමත්‍රයේම නියෝජනය කරන දුවදරුවන් ධර්ම අධ්‍යාපන ලබනවා. ඒ වගේම ඊට අමතරව රාගම කඳාන වගේ ප්‍රදේශ වලින් පවා දරුවන් දහම් පාසල් අධ්‍යාපනයට යොමු වෙලා තිබෙනවා. අපේ දහම් පාසල සුවිශේෂී වන්නේ වෙන දහම් පාසල් වගේ ධර්මයේම පොතම පෙළපොතම උගන්වන දහම් පාසලක් නෙවෙයි. දහම් පාසල් දරුවන් තුළ නව්‍ය හැකියාවන් දියුණු කර ගැනීම සඳහා විශේෂයෙන්ම මේ යම් නිර්මාණ ඒ වගේම හිතලා මතලා වැඩ කරන්න පුළුවන් දරු පිරිසක් බිහි කිරීම සඳහා අපේ ආචාර්ය මණ්ඩල සුවිශේෂී කැපවීමක් කරනවා. ශිෂ්‍ය නායක මණ්ඩලය විධිමත්ව සකස් කිරීමේ කටයුතු වල යෙදෙන අප උප ප්‍රධාන ආචාර්ය කවින්ද රමේශ් ගුරුතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ පුහුණු ශිෂ්‍ය නායක මණ්ඩලයේ බාර ගන්න ආචාර්ය මණ්ඩලය. ඒ වගේම සීල සමාධි ප්‍රඥා කියන නිවාස තුනක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිවාස වලට දරුවන් යොමු කළ ඒ දරුවන්ගේ හැකියාවන් දහම් දැනුම, කතිකත්වය, විවාහ ඒ වගේම ගායනා හැකියාවන්, චිත්‍ර මේ හැම ක්ෂේත්‍රයකම පුහුණුවක් අවබෝධයක් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. අපි 2008 දහම් පාසල බාරගත්තට පස්සේ 2017 දහම් පාසලේ සුවිශේෂී කාර්යයක් කළා.
ඒ දරුවන් වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙලා අත්වැල් බැඳගෙන විදාරි ගන්ධාරි කියලා අපි විශේෂ කලා වැඩසටහනක් සිද්ධ කළා. ඒ නිවාසාන්තර තරඟ වලින් ජය ගන්න දූ දරුවන්ටත් ඒ වගේම දිස්ත්‍රික්ක ජාතික මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේ තරඟ වලින් ජයගෙන දුවා දරුවන්ට තියාග සහතික පත්‍ර දහම් පාසලට හැමදාම පැමිණෙන මල්ගෙනෙන ඒ වගේම ඒ දුවා දරුවන් වෙනුවෙන් ඇගීම සඳහා ඒ වැඩසටහන සිද්ධ කළා. දූ දරුවන්ගේ කලා හැකියාවන් දියුණු කර ගැනීම සඳහා ඉතාමත්ම කැපවීමෙන් යුක්තව අපේ ආචාර්ය මණ්ඩලයකට එකතු වෙලා ඒ කලාවල සංවිධානය කළා. ඉතින් අවුරුදු ගණනාවකට පස්සේ අපිට ඒ කටයුතු කරන්නට බැරි වුණා. ඒ නිසා මේ වසරේදී අපේ දහම් පාසලේ පින්වත් ආචාර්ය මණ්ඩලයේ දුවදරුවන් එවැගේ ආදි ශිෂ්‍යයන් ප්‍රධාන ගම්මාසින් හැමදෙනාම එකට එකතු වෙලා අපේ දහම් පාසල් දරුවන් තුළ මේ රට පිළිබඳව එවැගේම අපේ සංස්කෘතිය පිළිබඳව මන අවබෝධයක් ඇති වෙන ආකාරයට අපේ කලා හැකියාවන් විදහා දක්වමින් ඒ විදාරි ගන්ධාරි කලා මංගල්‍ය සිද්ධ කිරීම සඳහා ත්‍යාග සහතික ප්‍රදානය කිරීමේ ඒ වැඩසටහන සංවිධානය කර තිබෙනවා. මේදී අපි හැමදෙනෙක්ගේම බලාපොරොත්තු වෙනවා. දහම් පාසලක් කියලා කියන්නේ මේ අපේ අම්මට තාත්තට සලකන ඒ වගේම ගුරුවරයාට සලකන අපේ සංස්කෘතිය අගය කරන අපේකම අගය කරන අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් හොඳ බෝසත් ගුණෝපේත දරුවන් පිරිසක් හදන ආයතනයක්. ඒ නිසා මේ දහම් පාසලට එන දරුවන්ගෙන් අනිවාර්යයෙන්ම සමාජයට අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ගම්වල ඉන්න දෙමව්පියන්ට අපි මතක් කරනවා හැමදිනාටම තමන්ගේ දරුවන් මේ දහම් පාසලට යොමු කරන්න. මේ කලාවල් මේ වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා ඔබ හැමදෙනාගේම අපි සහයෝගය උදක්ම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ සංස්කෘතිය ආරක්ෂා කරන්න කැපවෙන ඒ වගේම බුදුදහම ආරක්ෂා කිරීමට කැපවෙන උත්සාහයක් තියෙන ඒ හැමදෙනාටමත් අපි ආරාධනා කරනවා අපේ මේ කලාවල ඒ වගේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නොමදව ඔබගේ සහයෝගය පරිත්‍යාගය ලබා දෙන හැටියට සියලු දෙනාට තෙරුවන් සරණයි.